දැන් අපි 18 වෙනි ප්‍රශ්නේ බලමු. A සහ B ප්‍රතික්‍රියක ද්‍රාවණ බීකරයක් තුල මිශ්‍ර කළ විට ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. එතකොට ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධයි කියන එකෙන් මොකක්ද කියවෙන්නේ? අපිට නිගමනය කරන්න පුළුවන් ගිබ්ස් ශක්ති වෙනස ඍණ අගයක් ගන්නවා. මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු කරමින්. එතකොට මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු වෙනවා කියන එකෙන් කියවෙන්නේ මිශ්‍රණය ශක්තිය අවශෝෂණය කරනවා කියන එක. ඒ කියන්නේ මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. එතකොට මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු වෙන්න නම් මිශ්‍රණයෙන් තාපය පිට වෙන්න ඕනේ. එතකොට මේ පිට වෙච්ච තාපය ලබාගෙන තියෙන්නේ ප්‍රතික්‍රියාව. එතකොට අපිට පැහැදිලි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. එතකොට ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියන්නේ ප්‍රතික්‍රියකවල එන්තැල්පියට වඩා පළවල එන්තැල්පිය වැඩි. එහෙමනම් එන්තැල්පි වෙනස ධනාගයක් ගන්න. එතකොට ගිබ්ස් ශක්ති වෙනස කියලා කියන්නේ එන්තැල්පි වෙනස අඩු කිරීම, නිරපේක්ෂ උෂ්ණත්වය ගුණ කිරීම, එන්ට්‍රොපි වෙනස. දැන් අපි දන්නවා ගිබ්ස් ශක්ති වෙනස ඍණාගයක්, එන්තැල්පි වෙනස ධනාගයක්. එතකොට මේ ධනාගයක් වෙච්ච එන්තැල්පි වෙනස දකුණු පැත්තෙන් වම් පැත්තට යනකොට ඍණාගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා G අඩු කිරීම ඩෙල්ටා H. මෙන්න මේ සමස්තගය ඍණ. ඩෙල්ටා G ඍණාගයක් අඩු කිරීම ඩෙල්ටා H ධනාගයක්. එතකොට පිළිතුර ඍණාගයක් සමානයි ඍණ T ගුණ කිරීම ඩෙල්ටා S. එතකොට මේ පැත්තත් ඍණ මේ පැත්තත් ඍණ. එතකොට අපිට පැහැදිලි T ඩෙල්ටා S කියන අගය ධනාගයක් විය යුතුයි. නිරපේක්ෂ උෂ්ණත්වය අනිවාර්යෙන් ධනාගයක්. එහෙමනම් ඩෙල්ටා S ධනාගයක් විය යුතුයි. ධනාගයකින් ගුණ වුණොත් තමයි ධනාගයක් ලැබෙන්නේ. ඒ නිසා ඩෙල්ටා S ධනාගයක් වෙන්න ඕනේ. එතකොට මේ දීලා තියෙන පිළිතුරු ගත්තාම ඩෙල්ටා H ධනාගයක් වෙන්න ඕනේ. අපි කලින්ම තීරණය කරා ඩෙල්ටා S එන්ට්‍රොපි වෙනස ධනාගයක් වෙන්න ඕනේ. ඒ අනුව මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 5. එතකොට මේ වගේ ප්‍රශ්නවල පිළිතුරු ලියන්න එන්තැල්පි වෙනස, එන්ට්‍රොපි වෙනස, ගිබ්ස් ශක්ති වෙනස මෙන්න මේ වගේ අගයන් වෙනස් වෙන ආකාරය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා පුහුණු වෙන්න ශක්ති විද්‍යාව සිද්ධාන්ත ගැන අවබෝධය දුර්වල නම් ශක්ති විද්‍යාව සිද්ධාන්ත හොඳින් අවබෝධ කරගන්න. ඊට පස්සේ ප්‍රශ්නවල පිළිතුරු ලියලා පුහුණු වෙන්න. මේ වගේ සංසන්දන කරන්න හුරු වෙන්න.